සුබ දවසක් හැමෝටම. අද මේ වීඩියෝ එකේ මම පෙන්වන්නේ මම හදපු 2D ගේම් එක. මේකට මම යූස් කරේ Visual Studio Code කියන software එක. ඉතින් මේක තමයි මගේ ගේම් එකේ start page එක. මේකට මම නම විදිහට දාගෙන තියෙනවා jump dash කියලා. මෙතෙන් දෙනවා play button එකක්. play button එකෙන් පුළුවන් අපේ ගේම් එකේ ඇතුළට enter වෙන්න. ගේම් එකට enter වුණාම මේ විදිහට තමයි display වෙන්නේ. ඉතින් මේ ගේම් එක play කරන්න අපට ඕනි වෙන්නේ enter key එකයි space key එකයි. enter key එකෙන් මේ බෝයි රන් කරනවා. space key එකෙන් මේ බෝයි jump කරනවා. මෙතන තියෙන අපි ගන්න score එක. දැන් මම පෙන්නන්නම් මේ ගේම් එක play වෙන්නේ කොහොමද කියලා. ගේම් එක වින් කරාම මේ වගේ page එකකට එනවා. මෙතන තියෙන OK බටන් එකෙන් පුළුවන් අපට ආයෙමත් start page එකකටම යන්න. දැන් බලමු මේ බෝයි ඩෙඩ් වුණාම මොනවද වෙන්නේ කියලා. බෝයි ඩෙඩ් වුණාම මේ වගේ game over කියලා page එකකට එනවා. මේකේ තියෙනවා try again exit කියලා බටන් දෙකක්. try again එකෙන් පුළුවන් ආයෙමත් game එක ඇතුළට යන්න. මේ exit කියන බටන් එකෙන් පුළුවන් අපට ආයෙමත් start page එකටම යන්න. මේක තමයි මගේ ගේම් එක. ඉතින් බලමු මේක හැදුනේ කොහොමද කියලා. මේක තමයි Visual Studio Code software එක. මේ ගේම් එක හදන්න මම යූස් කරේ JavaScript, CSS සහ HTML කියන program language තුන. මේ තියෙන්නේ මම යූස් කරපු HTML ෆයිල් 4. මෙතන තියෙනවා CSS ෆයිල් එක, මෙතන තියෙනවා JavaScript ෆයිල් එක. ඉතින් මේ හැම HTML ෆයිල් එකක්ම CSS වලට සහ JavaScript වලට ලින්ක් කරලා තියෙන්නේ. මේක තමයි CSS ෆයිල් එක. මේකෙන් ගේම් එකේ තියෙන background, image, button හැම ඔක්කොම ඩිසයින් කරන් තියෙන්නේ මේ ෆයිල් එකේදී. මේ තියෙන JavaScript ෆයිල් එක. මේකේ තමයි ගේම් එකේදී වෙන්න ඕන මොනවද කියලා ප්‍රෝග්‍රෑම් කරලා තියෙන්නේ. මේකේ තියෙනවා jump animation, run animation, ඒ හැම එකකටම අදාළ කෝඩ් එක. මේ වම් පැත්තේ තියෙනවා මම මේ ගේම් එකට යූස් කරපු ඔක්කොම ෆොටෝස් සහ ෆයිල් ටික. ඉතින් මට මේ ගේම් එක හදන්න උගන්වපු සර්ලා ටීචර්ලා හැමෝටම ස්තුතිවන්ත වෙන ගමන් මේ වීඩියෝ එක බලන ඔයාලටත් ස්තුතියි. සුබ දවසක්.